කාලිංග මාගේ 1215 මුළු අනුරාධපුර පොළොන්නර මුළු භූමියම පොළොවට සමතලා කළා. එයාටවත් මේක විනාශ කරන්න බැරි වුණා. චෝල කාලේ මුම්මඩි චෝල මණ්ඩලම් ජගන්නාථපුර ලංකාවේ නම් පවා වෙනස් කළා. චෝල බලය පැතිරිච්ච කාලේ සොලින්ටවත් මෙරට විනාශ කරන්න බැරි වුණා. පෘතුගීසියාව, ලන්දේසියාව, ඉංග්‍රීසියාව බුදුන්ගේ නම කීමත් බුදු පිළිමයකට වන්දනා කිරීමත් දඬුවම් ලැබිය හැකි වැරද්දක් කිව්වා. කාටවත් මොකුත් කරන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළයි තියෙන්නේ මේ රටේ ශාසනය ආරක්ෂා වෙන්න. ඒ නිසා පින්වත්නි කිසි කෙනෙකුට මේ රටේ ධර්මය විනාශ කරන්න එදත් අදත් කවදත් බැරි වුණා. ඔය කවුරුත් ඕක දැනගත්තොත් හොඳයි. මොකද බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන බලය අභිභවන්න අපි කාටවත් බෑ. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, ධර්මයේ ස්වාක්ඛාතයි, සංඝයා සුපටිපන්නයි. ඔන්න ඔය අදහසේ ඉන්න ඕන පින්වත්නි. ශ්‍රද්ධාව ඇති කරගන්න. සීල ගුණයෙන් යුක්ත වෙන්න.